ආයුබෝවන් ළමයි. එතකොට අපි මේ ඊළඟ ප්‍රශ්නෙට යන්න යන්නේ 2016 පස්වෙනි ප්‍රශ්නේ සමගාමී සමීකරණ වල අපි බලමු මේකත් කොහොමද මේ විසඳන්නේ කියලා. හරි. මෙහෙම කතාවක් තියෙනවා. පාසල් පරිසර සංගමයක් විසින් සංවිධානය කෙරෙන පැළ සිටුවීමේ වැඩසටහනකට එම පාසලේ ශිෂ්‍යයන් සහ ගුරුවරුන් සම්බන්ධ වන ආකාරය පිළිබඳ විස්තර මෙසේය. සෑම ශිෂ්‍යයෙකුම රුපියල් 150 බැගින් හා සෑම ගුරුවරයෙකුම රුපියල් 500 බැගින් යොදා රුපියල් 16500ක මුළු මුදලක් එකතු කරනු ලැබේ. ඉන්පසු මෙම මුදලින් පැළ 330ක් මිලදීගෙන ඒවා සියල්ලම සෑම ශිෂ්‍යයෙකුටම පැළ 5 බැගින් හා සෑම ගුරුවරයෙකුටම පැළ 2 බැගින් සිටුවීම සඳහා බෙදා දෙනු ලබයි. සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගා ඒවා විසඳීමෙන් ශිෂ්‍යයන් ගණන හා ගුරුවරුන් ගණන සොයන්න කියලා කියනවා. එතකොට මෙතන මේ අර ශිෂ්‍යයින් ගණන x ගුරුවරුන් ගණන y එහෙම කතාවක් දීලා නැහැ. එහෙනම් අපි මේ එහෙම දාගමු. අපි ගමු එහෙම වුණොත් ශිෂ්‍යයින් ගණන x කියලා ගුරුවරුන් ගණන y කියලා. හරි. පිළිමු මෙහෙම මේ එහෙම දීලා තිබ්බත් දන්නෙත් නැහැ ප්‍රශ්නේ. මගේ කියන්නේ ටයිප් සෙටින් වලදී වැදිලා නැද්ද දන්නෙත් නැහැ. කමන්නේ කොහොම හරි මේ අපි මෙහෙම ගමුකෝ ශිෂ්‍යයින් ගණන x කියලා ගමු ගුරුවරුන් ගණන y කියලා ගමු. මම ගන්නම් ශිෂ්‍යයින් ගණන සමානයි x හා ගුරුවරුන් ගණන සමානයි y ලෙස ගනිමු. ශිෂ්‍යයින් ගණන සමානයි x හා ගුරුවරුන් ගණන y ලෙස ගනිමු. එතකොට දැන් අපිට පුළුවන් සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගා ගන්න. බලන්න කොහොමද අපිට දීලා තිබ්බා මිල ගණන් සහ ගත්ත පැළ ගණන්. හරි. එතකොට සම්පූර්ණ පැළ 330ක් ගත්තලු. එක ශිෂ්‍යයෙක්ට පැළ 5ක් හම්බුණාලු. අපි මුලින්ම මේ පැළ කතාවෙන් යන්කෝ. මුදලට යන්න කලින් අපි පැළ ගණනට යන්කෝ බලන්න. එක ශිෂ්‍යයෙක්ට පැළ 5යි. ශිෂ්‍යෝ එක්කෙනෙක් හිටියනම් එක්කෙනාට පැළ 5යි. ඒ කියන්නේ. ඒතර ශිෂ්‍යෝ දෙන්නෙක් හිටියනම් පස්වරක් 2 පැළ ගන්න ඒ විදිහට ගන්න පුළුවන් අපිට. ශිෂ්‍යෝ 3 දෙනෙක් හිටියනම් පස්වරක් 3 පැළ 15ක්. ශිෂ්‍යයන් 5 දෙනෙක් හිටියනම් පස්වරක් 5 පැළ 25. ශිෂ්‍යයන් 10ක් හිටියනම් පස්වරක් 10 පැළ 50ක්. ඒ විදිහට ශිෂ්‍යෝ ගාණෙන් එක ශිෂ්‍යයට දෙන පැළ ගන්න ගුණ කරොත් එහෙනම් අපිට අර ශිෂ්‍යයන් සඳහා යන මුළු පැළ ගණන ගන්න පුළුවන්. ඒතර මට පුළුවන් එහෙනම් ශිෂ්‍යයන්ට දුන්න පැළ ගන්න 5x කියලා. හරි. එක ශිෂ්‍යයෙක්ට පැළ 5 ගන්න ශිෂ්‍යයෝ ඉන්නවා x ප්‍රමාණයක්. ශිෂ්‍යයින් ගණන x. එහෙනම් 5x ප්‍රමාණයක පැළ ගණනක් යනවා ශිෂ්‍යයින් සඳහා. ඊට පස්සේ එක ගුරුවරයෙක්ට පැළ 2 ගානේ ගත්තොත් ගුරුවරු එක්කෙනෙක් නම් පැළ 2යි. ගුරුවරු දෙන්නෙක් නම් දෙවරක් 2 පැළ 4යි. ගුරුවරු 5 දෙනෙක් නම් දෙවරක් 5 පැළ 10යි. ගුරුවරු 10 දෙනෙක් නම් දෙවරක් 10 පැළ 20යි. ඒ විදිහට අරගෙන ගුරුවරු y ප්‍රමාණයක් ඉන්නවා නම් දෙවරක් y 2යි y කියලා ගන්න පුළුවන් ගුරුවරුන් සඳහා වෙන් කරන්න වෙන පැළ ගණන. එතකොට මුළු පැළ ගන්න පුළුවන් මේ ළමයි සහ ගුරුවරුන් සඳහා වෙන් කර පැළ ගණන් වල එකතුවෙන්. ඒතර මුළු පැළ ඔක්කොම 330යි කියලා ගන්න කියනවා. ඔන්න ඕක අපිට එක කියලා නම් කරගන්න පුළුවන්. ඊළඟට මුදල් කතාවෙන් ගියොත් සෑම ශිෂ්‍යයෙකුටම රුපියල් 150 බැගින් හා සෑම ගුරුවරයෙකුම රුපියල් 500 බැගින් යොදා. එක ශිෂ්‍යයෙක් 150 බැගින්ලු අනිත් එක්කෙනෙක් ඒ කියන්නේ ගුරුවරයෙක් 500 ගන්නලු දැම්මේ. එහෙම දාලා 16500ක මුළු මුදලක් එකතු කර ගන්නවලු. හරි. එහෙනම් එක ශිෂ්‍යයෙක් 150 ගානේ දුන්නොත් ශිෂ්‍යෝ ඉන්නවා x ප්‍රමාණයක්. එහෙනම් 150යි x කියලා ගන්න පුළුවන් අපිට ශිෂ්‍යයන්ගෙන් එකතු වුණ මුදල. ඒ විදිහටම එක ගුරුවරයෙක් 500 ගන්න දෙනවා නම් 500යි y කියලා ගන්න පුළුවන් ගුරුවරුන්ගෙන් එකතු වෙන මුදල. ඔය ඔක්කොම මුළු මුදල 16500 කියලා ගානේ කියනවා. දැන් නම් ඉතින් මේ වගේ ඒවා ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ ඉතින්. අපි දැන් කතා කරගෙන ආවනේ ප්‍රශ්න කිහිපයක්. එකම රටාවක්නේ තියෙන්නේ. ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ. කතා දෙකක් දෙනවා. ඒ කතා දෙකට අනුව මේ සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගා ගන්න තියෙන්නේ. ඇති දැන් නැහැ ඉතින් මේක මහ ලොකුවට. මේ ගාන මේ හරිම සරල ගානක්. සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන් හැමෝටම. හරි? ওই විදිහට ගන්න පුළුවන්. ඒතකොට සමීකරණ යුගලය. එතකොට මේක මම මෙහෙම කරන්නම්කෝ. මේකට 2 කියලා දාන්න නැතුව මම පොඩ්ඩක් බෙදා ගන්නම් මේක. මේක අපිට පුළුවන් 50න් බෙදන්න. හරිද? 50න් බෙදුවොත් ඒකේ මුලින්ම බිඳුවෙන් 10න් බෙදාගමු. බිඳුවට බිඳුවක් කැපෙනවා. 5න් බෙදුවම මෙතන 3x කියලා එනවා.
අද එහෙම වුණේ නැහැ. 5න් බෙදන්න නැතුව යන් අපි. උතනට ගමු. එතකොට අපිට පළවෙනි සමීකරණේ 3න් ගුණ කරලා 15ක් හදා ගන්න පුළුවන්. එහෙම ප්ලෑන් එකකට යන් හිනා. හරි. 15x ධන 50y සමානයි 1650යි කියලා තියෙනවා. මම මේක 2 කියලා දාන්නම්. අන්න එතකොට පොඩ්ඩක් වැඩි ලේසි වෙයි අපිට. හරි මම මොකද 2 කියලා දානවා. දැන් 1යි 2යි දිහා බැලුවොත් අපිට පේන්න ඕනේ 5x කියලා මෙයාගේ තියෙනවා, මෙයාගේ 15x තියෙනවා. මේ 2y 50y 330යි 1650යි ඔහොම තියෙනවා. එතකොට සමීකරණ යුගලයේ ගොඩනගාගෙන මේ දෙක අංකණය කරගත්තට පස්සේ අපි මොකද්ද බලන්නේ? අපි බලනවා මේ සමීකරණ යුගලයේ එක විචල්‍යයක හෝ සංගුණක සමානද කියලා. x වල හෝ y වල සංගුණක සමානද කියලා බලනවා. දැන් මොකද මේ අවස්ථාවේ x වල සංගුණක සමානත් නැහැ, y වල සංගුණක සමානත් නැහැ. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? එක විචල්‍යයක සංගුණක අපි සමාන කරගන්න ඕනේ. එක්ක x වල එක්ක y වල සංගුණක සමාන කරගන්න ඕනේ. දැන් අපිට එහෙම බලපුවහම පේනවා x වල සංගුණක සමාන කරගන්න එක පහසුයි අපිට. අන්න මෙතන x වල 5x මෙතන 15x. දැන් 5 3ෙන් ගුණ කරොත් 15ක් හදාගන්න පුළුවන් නේ. එහෙනම් අපි x වල සංගුණකේ සමාන කරගන්න පළවෙනි සමීකරණය ගුණ කරනවා 3ෙන්. පළවෙනි සමීකරණය 3ෙන් ගුණ කරනවා. එතකොට අපිට හැදෙනවා 5 වරක් 3 15x ධන ඊළඟට 5 වරක් 2 10y සමානයි 5 වරක් 330 330 5න් ගුණ කරන්න ඕනේ. 5 වරක් බිංදුව බිංදුවයි 5 වරක් 3 15න් 5ක් දාන එකක් ඉතුරුයි. 5 වරක් 3 15යි 1යි කිය 16යි දෙන්නේ. එහෙම වත්තේ. සෝරි 3ෙන් ගුණ කරන්න 3 සෝරි මේ 330 3යි. දැන් මේ පළවෙනි සමීකරණේ 3ෙන් ගුණ කරේ. එතකොට මෙතනත් වැරදි 3ෙන් ගුණ කරන්න ඕනේ. 5ix 3ෙන් ගුණ කරොත් 15x වුණා. හරි. 2y ව 3ෙන් ගුණ කරොත් 6යි. මම අර මෙතන 5ත් එක්ක පටල ගත්තා 5න් ගුණ කරන්න ඕනේ කියලා සමා වෙන්න. එතකොට මේ අපි යන්න ඕනේ 2y ව 3ෙන් ගුණ කරොත් 6y 330 3ෙන් ගුණ කරන්න ඕනේ. ඊළඟට 330 3ෙන්. හරිද? 3ෙන් ගුණ කරන්න ඕනේ 990යි කියලා එනවා. ඕක තුන්වෙනි සමීකරණය කියලා දාමු. හරිද? එහෙනම් දැන් අපිට පුළුවන් ඕගොල්ලන්ට පේන්න ඕනේ මෙන්න මෙතන x සහ මෙතන x වල සංගුණක සමානයි. එතකොට මේ 2යි 3යි සමීකරණවල x වල සංගුණකය සමානයි. එහෙනම් අපිට පුළුවන් ලකුණ දිහා බලන්න. සංගුණක සමානයි ලකුණක් දෙන්නගෙම දන්න. ලකුණු සමාන නම් මොකද කරන්නේ? සමීකරණ යුගලය අපිට අඩු කරන්න පුළුවන්. එහෙනම් මම 2ෙන් 3 අඩු කරනවා. 2ෙන් 3 අඩු කරොත් මොකද වෙන්නේ? මෙතන 15x ට 15x කොහොමද කැපෙනවා? 50y වලින් 6y අඩු කරොත් 44y කියලා එනවා. 44y මෙතනින් දාන්නද? 44y සමානයි 1650න් අඩු කරන්න ඕනේ 990. බලන්න. බිංදුවෙන් බිංදුවක් බිංදුවයි 5න් 9ක් අඩු කරන්න බෑ. ඉල්ල ගන්න එකක් 15න් 9ක් 6යි. ඊළඟට මෙතන තියෙනවා ආයේ 15 15න් 9ක් 6යි. දෙපැත්තම බෙදමු 44. මේ 44ට මේ 44 කැපෙනවා y සමානයි 22න් බෙදෙනවා 22 44ට 22ව 2යි 66ට 22ව 3යි මෙතනට බිංදුවයි 32න් බෙදුවොත් 15යි කියලා ගන්න පුළුවන්. y කියන්නේ 15යි එහෙනම්. y 15යි නම් එයාගේ ගිහිල්ලා අපිට පුළුවන් කැමති සමීකරණයක ආදේශ කරන්න. මම ගිහිල්ලා එකේ ආදේශ කරනවා. හරි. y සමානයි 15 එකෙහි ආදේශයෙන් එතකොට එකේ ආදේශ කරු පළවෙනි සමීකරණය මොකද්ද තියෙන්නේ කියලා බලන්න මේ බලන්න. මෙන්න මෙයානේ තියෙන්නේ 5x ධන 2y සමානයි 330යි. එහෙනම් අපිට ගන්න පුළුවන් 5x ධන 2y වෙනුවට දානවා 15 සමානයි 330යි. 15 වරක් 2 30යිනේ. 30 ධන 5x සමානයි 330යි. 30 පැත්තට දැම්මොත් 5x සමානයි 300ක් වෙනවා. ඒ 30ක් අඩු වෙනවනේ. දෙපැත්තම 5න් බෙදා ගන්න x සමානයි 300 5න් බෙදුවොත් කීයද 60යි නේද? 60ක් කියලා එනවා. x කියන්නේ 60යි. එහෙනම් අපේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? x 60යි y 15යි. ඒ කියන්නේ අපි x කියලා ගත්තේ ශිෂ්‍යයන් ගණන, x කියලා ගත්තේ ශිෂ්‍යයන් ගණන, y කියලා ගත්තේ ගුරුවරුන් ගණන. එහෙනම් x ටාව 60යි කියලා ඒ කියන්නේ ශිෂ්‍යයෝ ඉන්න ඕනේ 60ක්. ගුරුවරුන්ට ඒ කියන්නේ y ටාව 15යි කියලා ගුරුවරු ඉන්නවා එහෙනම් 15ක්.
හරි. එහෙනම් අපි ලියන අවසාන වශයෙන් එම නිසා ශිෂ්‍යයින් ගණන සමානයි 60යි ගුරුවරුන් ගණන සමානයි 15යි. ඔය විදිහට අපිට ශිෂ්‍යයින් ගණනයි ගුරුවරුන් ගණනයි හොයාගන්න පුළුවන්. හරි නේද? පළවෙනි ප්‍රශ්නේ කියලා තිබ්බේ සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගායවා විසඳීමෙන් ශිෂ්‍යයින් ගණන හා ගුරුවරුන් ගණන සොයන්න. ඔන්න අපි සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගලා එතනින් ශිෂ්‍යයින් ගණනයි ගුරුවරුන් ගණනයි හොයාගත්තා. හරි. ඊළඟට තව ප්‍රශ්නයක් කියනවා අපිට ඉහත පැල ලබා දෙන ආකාරය වෙනුවට සෑම ශිෂ්‍යයෙකුටම පැල P බැගින් හා සෑම ගුරුවරයෙකුටම පැල Q බැගින් බෙදා දෙනු ලැබුවොත් එවිට පැල කිහිපයක් නොබෙදී ඉතිරි වේ. මෙම තොරතුරු ඇසුරෙන් P හා Q අඩංගු අසමානතාවයක් ලියා දක්වන්න. හරි. එතකොට දැන් ඔක්කොම පැල 330යිනේ. තොර 330 නොබෙදී ඉතිරි වෙනවලු එක ශිෂ්‍යයෙක්ට පැල P ගාණක් දීලා එක ගුරුවරයෙක්ට පැල Q ගාණක් දුන්නොත්. හරිද? එහෙම වුණොත් නොබෙදී ඉතුරු වෙනවලු පැල කිහිපයක්. මෙම තොරතුරු ඇසුරෙන් P හා Q අඩංගු අසමානතාවයක් ලියා දක්වන්න කියලා කියනවා. හරි. දැන් අපි දන්නවා ළමයි මෙතන ශිෂ්‍යයින් ගණන 60යි ගුරුවරුන් ගණන 15යි කියලා. හරි. එක ශිෂ්‍යයෙක්ට පැල P ගාණක් දුන්නොත් දැන් ශිෂ්‍යයෝ 60ක් ඉන්නවනේ. එක ශිෂ්‍යයෙක්ට පැල P ගාණක් දුන්නොත් ශිෂ්‍යයෝ 60ක් ඉන්න. දැන් කෙනෙක්ට පැල P නම් දෙන්නෙක්ට 2යි P දෙන්න බෑ. 3 දෙනෙක් නම් 3යි P. 5 දෙනෙක් නම් 5යි P. 10 දෙනෙක් නම් 10යි P. එහෙනම් 60 දෙනෙක් නම් 60යි P ප්‍රමාණයක් දෙන්න ඕනේ. පැහැදිලිද? ශිෂ්‍යයෝ 60ක් ඉන්න නිසා පැල 60යි P ප්‍රමාණයක් දෙන්න ඕනේ. ඊළඟට Q කියන එක ගත්තොත් එහෙම Q ගාණක් දෙනවා ගුරුවරයාට. දැන් ගුරුවරු එක්කෙනයි නම් Q. ගුරුවරු දෙන්නේ නම් 2යි Q. 3 දෙනෙක් නම් 3යි Q. 5 දෙනෙක් නම් 5යි Q. දැන් 15 දෙනෙක් ඉන්නවා. එහෙනම් ගුරුවරුන්ට දෙන පැල ගාණ 15යි Q වෙන්න ඕනේ. පැහැදිලිද? ශිෂ්‍යයන්ට 60යි Q, ගුරුවරුන්ට 15යි Q. එතකොට ඔහොම දුන්නොත් එහෙම අපිට මුළු ප්‍රමාණයක් ගන්න පුළුවන් නේ ගුරුවරුන්ට ශිෂ්‍යයන්ටයි දෙන. හරි. ශිෂ්‍යයන්ට 60යි P ප්‍රමාණයක් දෙනවා. ගුරුවරුන්ට 15යි Q ප්‍රමාණයක් දෙනවා. ඔය දෙකේම එකතුව 330ට සමාන වෙනවද? මේගොල්ලෝ කියන විදිහට මොකද වෙන්නේ? සමාන වෙනවද නැහැ? සමාන වෙන්නේ නැහැ. ඇයි ඒ? දැන් මේගොල්ලෝ අපිට කියනවා මෙන්න මෙහෙම බෙදා දෙනු ලැබුවොත් එවිට පැල කීපයක් නොබෙදී ඉතිරි වේ. පැල කීපයක් ඉතිරි වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ 60යි P දන්න 15යි Q කියන ප්‍රමාණය 330ට වඩා අඩුයිනේ. දැන් මේ 60 කියන්නේ එක්කෙනෙක්ට P ප්‍රමාණය ගන්න දීලා 60 දෙනෙක්ට පැල ප්‍රමාණයක් දුන්නොත් සහ එක්කෙනෙක්ට Q ප්‍රමාණයක් ගන්න ගුරුවරු 15කට පැල දුන්නොත් ඒතර මේ කට්ටියගේම එකතුව ගත්තාම පැල කීපයක් ඉතිරි වෙනවලු. හරි. පැල කීපයක් ඉතිරි වෙනවා. ඉතිරි වෙනවා කියන්නේ ගන්නට බෙදෙන්නේ නැහැ. දෙන්න වෙන්නේ නැහැ ඒගොල්ලන්ට ඉතිරි වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ තිබ්බොත් 330 330න් කීපයක් ඉතුරු වෙනවා කියන්නේ ඔයාලට තේරෙන්න ඕනේ 330න් කීපයක් ඉතිරි වෙනවා කියන්නේ මෙන්න මේ සම්පූර්ණ එකතුව 330ට වඩා අඩු වෙන්න ඕනේ. 330ට වඩා අඩු වුණොත් තමයි පැල ඉතිරි වෙන්නේ. 330ට වැඩි වෙන්න බෑනේ. කොහොමවත් වැඩි වෙන්න බෑ. තියෙන්නේ පැල 330යි. 330ට සමාන වෙන්නේ නැහැලු. පැල ඉතිරි වෙනවලු. ඉතිරි වෙනවා කියන්නේ මේ 60යි P ධන 15යි Q කියන ප්‍රමාණය 330ට වඩා කුඩා වෙනවා. එහෙනම් අපිට අසමානතාවයන් ලියන්න පුළුවන් පැල ඉතිරි වෙන නිසා මෙන්න මේ නව අවස්ථාවට අනුව එක් ගුරුවරයෙක්ට පැල Q ප්‍රමාණය ගන්න එක් ළමයෙක්ට පැල P ප්‍රමාණය ගන්න දුන්නොත් ඔන්න ඔය වගේ අසමානතාවයක් එනවා කියලා. හරි. ඔන්න විදිහට ගන්න පුළුවන්. 60යි P ධන 15යි Q කියන්නේ 330ට වඩා අඩු අගයක්. මොකද පැල කීපයක් ඉතුරු වෙනවා ඔය විදිහට බෙදලා දුන්නාම. හරි. එන්න ඔන්න එහෙනම් අපි ඒ වෙනුවට අසමානතාවයක් ලියා දැක්කුවා. හරි. එහෙනම් උච්චර තමයි ගන්න. බලමු මම මේකේ ලකුණු ගන්නම් ඕවින්ද. විනාඩියක් දෙන්න මම ලකුණු වරන් දාන්නම්. විදාස් 16 මාර්කින් ගන්න නැද්ද ඔයද?
ඊට මාකින් ගන්න නැහැ මං ගාව. කවන්න මම මෙහෙම ලකුණු දාන්න. සාමාන්‍යයෙන් මෙතන තියෙන හැටියට ගත්තොත් එහෙම පොඩි ප්‍රමාණයක් ඉන්නේ ලකුණු. අපි ගමුකෝ මේකට ලකුණක් දෙමු. ඒ කියන්නේ පළවෙනි කියවල කතාවෙන් කතාව අනුව මේ ගොඩනගා ගන්න සමීකරණ වලට අපි එක ලකුණ ගන්න දෙමු. මෙතනට 1යි මෙතනට 1යි කියලා දෙමු. ඊට පස්සේ අලුතෙන් අර ගුණ කරලා මේ සංගුණක සමාන කරගන්න එකට මම එකක් දෙන්නම්. ඊට පස්සේ වයිව හොයා ගන්නවට එකක් දෙන්න පුළුවන් අපිට. ආදේශයට එකක් දෙන්න පුළුවන් මෙතන. උත්තරයට එකක් දෙන්න පුළුවන්. එතකොට එන 1 2 3 4 5 6යි. මෙතන අවසාන වශයෙන් අර ශිෂ්‍යයන් ගණනයි ගුරුවරුන් ගණනයි වෙනම ලියනවට එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ මේකට අපි 3ක් දෙමු ඉතින්. කොහොම දෙමු? මේ හරියටම බලලා කියන්න සාමාන්‍යයෙන් ඔය වගේ ලකුණු ප්‍රමාණයක් තමයි වෙන් වෙන්නේ. මේ ඔයගලන්ට පැහැදිලිනේ මේ ටිකේම අපි බලාගෙන ආවන ප්‍රශ්න. එතකොට මේ ඔය එක කොහොමද වෙන් වුනේ කියලා ඔයගලන්ට දැන් පැහැදිලි. හරි. මේ මාකින් කරනව කොහොමද වෙන්නේ කියලා පැහැදිලි. හරි. ඉතින් මේ ඔය වගේ ලකුණු ටිකක් දාමු අපි. හරි. ඒතර පේපර් මාකින් යන්න ඕනේ නැහැ මේ මාකින් එකකින් ලකුණු දාගන්න. හරි. ඒක අපිට දැන් අවබෝධ වෙලා තියෙන්නේ. කොහොමද කියලා. ඔයාටත් තේරෙනවා මේ මටත් තේරෙනවා ඉතින් කොහොමද ලකුණු වැටෙන්නේ කියලා. ඒකට පේපර් මාකින් යන්න ඕනේ නැහැ. හරි. මේ හරි ඔය විදිහට ලකුණු ටිකක් අපිට වෙන් කරගන්න පුළුවන් එහෙනම්. හොඳයි. එහෙනම් මේ උදලින් නවත්තමු මේක. අපි ඊළඟ ප්‍රශ්නෙන් ආයෙ බලමු.